හොඳයි මේ අපි කතා කර මල්ලි ඔය මැෂින් එකේ සද්ද පොඩ්ඩක් අඩු කරන්නකෝ. සද්දේ බලන්නකෝ මේ කියන එක ඇහෙන්නේද? හරි. අපි මේ අද කතා කරන්න යන්නේ කාටත් තියෙන සුපිරිම chance එකක් ගැන. මේ chance එකේ තියෙන රුමේනියාවට. රුමේනියාවට යන කවුද අගමැති නේද? හොඳයි. එහෙනම් මේ chance එක ගැන පොඩ්ඩක් අහගෙන බලන්නකෝ. ඔයා වයස අවුරුදු 55 හරි ඊට අඩු හොඳ තරුණ කොල්ලෙක්ද? එහෙනම් මේ chance එක ඔයාට තමයි. හොඳයි. මම මේ දැන් යන්නේ මේ vacancy තියෙන්නේ කාටද කියලා. පල්ලේ දැන් කිව්ව සද්දය ආපහු දැම්මනේ මැෂින් එක. ඔඩිය මම අඩුවදලා ගන්නම් නෑ. හරි මේ vacancy එක තියෙන්නේ lathe machine operator, milling machine operator, CNC operator සහ fitters-ලට. ඕගොල්ලන්ටත් මේ අංශ වලින් මේ ෆීල්ඩ් වලින් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඕගොල්ලන්ටත් රුමේනියාවට යන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ට මොකද්ද කරන්න තියෙන්නේ? අපේ සම්මුඛ පරීක්ෂණ වලට එන්න තමයි තියෙන්නේ. මම දවස කිව්වේ නෑනේ. අපේ මේ සම්මුඛ පරීක්ෂණය තියෙන්නේ මාර්තු 17 18 කියන මේ දවස් දෙකේ විදේශ නියෝජිතනුත් එක්ක තමයි මේ සම්මුඛ පරීක්ෂණය තියෙන්නේ. ඉතින් ඇයි මේ chance එක මිස් කරගන්නේ? කියන්න මතකුණානේ. මේක තියෙන්නේ සීමිත පිරිසකට විතරයි. මේ chance එක නම් මිස් කරගන්න එපා ඈ. ඔයා හොඳ දක්ෂ කොල්ලෙක් නම් වැඩකාරයෙක් නම් ඇප්ලයි කරලා බලන්න. මොකද මේවා ලේසියෙන් හම්බ වෙන chance නෙමෙයි ඈ.